Welcome to Journey of Nutrition Products. මේ වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලන්ට කියන්න හදන්නේ ආමන් එහෙමත් නැත්නම් බාදම් කියලා හඳුන්වන නට්ස් වර්ගය පිළිබඳව. ඉතින් ලංකාවේ බොහෝම පිරිසක් ආමන් හඳුන්වන්නේ බාදම් කියන නමින්. ගොඩාක් මුස්ලිම් ජනතාව එහෙම නැත්නම් ඉස්ලාම් ජනතාව අතර ජනප්‍රිය නම තමයි මේ බාදම් කියන වචනේ. ඉතින් මොනවාද මේ ආමන් එහෙම නැත්නම් බාදම් කියලා කියන්නේ? ඒතර මේ බාදම් එහෙම නැත්නම් ආමන් ආරම්භය සිද්ධ වෙන්නේ මධ්‍ය ආසියාව, ඉරානය, පාකිස්තානය වගේ ප්‍රදේශ ආශ්‍රිතව. මෙතනින් ආරම්භ වෙන ආමන් ඊට පස්සේ රෝමය, යුරෝපය, ඉන්දියාව, ඇමරිකාව වගේ රටවල් වෙනකම් පැතිරිලා ගිහිලා තියෙනවා. කොහොම වුණත් මේ වෙන විට ලෝකයේ විශාලතම ආමන් නිෂ්පාදක රට විදිහට හැඳින්වෙන්නේ කැලිෆෝනියාව. ආමන් වල වගා කාලය විදිහට සලකන්නේ සීත කාලය අවසන් වුණාට පස්සේ. ඒකට හේතුව ආමන් වගාවට වියලි උණුසුම් කාලගුණයක් අවශ්‍ය වෙනවා. ආමන් පිළිබඳව තොරතුරු ගත්තොත් විශාල ප්‍රමාණයක් තොරතුරු අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් විවිධ ආමන් වර්ග ප්‍රභේද වගේ දේවල්. මේ වීඩියෝ එකෙන් අපි අවශ්‍යම සහ සරලම කාරණා ටිකක් අපි ඔයගොල්ලන්ට අරගෙන එනවා. ඉතින් ලෝකයේ හොඳම ආමන් විදිහට සැලකෙන්නේ ඉරාන ආමන්. ඒකට හේතුව තමයි ඉරාන ආමන් වල අධික මේදය නිසා තියෙන ඒ ප්‍රියමනාප රසය සහ ආමන් වල ප්‍රමාණය. ඉතින් ඒක එහෙම වුණත් විශාල වශයෙන් ආමන් නිෂ්පාදනය කරන රට කැලිෆෝනියාව නිසා කැලිෆෝනියා ආමන් වෙළඳපොළ තුළ සුලභව දකින්න පුළුවන්. මේ කැලිෆෝනියා ආමන් වලට අමතරව සාමාන්‍ය එහෙම නැත්නම් ස්පැනිෂ්, ඉතාලි සහ USA ආමන් වර්ග විශාල ප්‍රමාණයක් වෙළඳපොළ තුළ දකින්න පුළුවන්. මේවට අමතරව ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශය ආශ්‍රිතව හැදෙන ආමන් ගූර්බන්ඩි ආමන් විදිහට හැඳින්වෙනවා. ඊට අමතරව හිමාල, පංජාබ ප්‍රදේශ ආශ්‍රිතව හැදෙන ආමන් මාම්රා ආමන් විදිහට හැඳින්වෙනවා. මේ ආමන් වල ස්වීඩ ආමන්, බිඩ ආමන් කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේ දෙක වෙන් කරලා හරියටම අඳුර ගන්න අපහසු වුණත් බිඩ ආමන් කියලා කියන්නේ නම් භාවිතයට තරම් සුදුසු දෙයක් නෙවෙයි. ඒ විදිහට තමයි කැලිෆෝනියාව කියන්නේ. ඉතින් කැලිෆෝනියාව මේ බිඩ ආමන් රෙස්ට්‍රික්ට් කරලා තියෙනවා. කොහොම වුණත් මේ ස්වීඩ ආමන් කියන්නේ ශරීරයට ඉතාම හොඳ පෝෂණ පදාර්ථ රසක් අඩංගු ආමන් වර්ගයක්. සාමාන්‍යයෙන් ආමන් ග්‍රෑම් 100ක කැලරි, ප්‍රෝටීන්, ෆැට්, ඊට අමතරව ෆයිබර් වගේ ටිකක් පෝෂණ පදාර්ථ අමීටත් අමතරව කැල්සියම්, මැග්නීසියම්, විටමින් E, ඔමේගා 3 වගේ පෝෂණ පදාර්ථ අඩංගු වෙනවා. ඉතින් මේ පෝෂණ පදාර්ථ අඩංගු වෙනවා කියලා කියන්නේ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව අපිට ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් හෘදයාබාධ අවදානම් අඩු වෙන්න, ඊට අමතරව මේ ප්‍රෝටීන්, කැල්සියම් වගේ දේවල් තියෙන නිසා 88ක වගේ වර්ධනයට, මොළයේ ක්‍රියාකාරීත්වයට ඔමේගා 3. ඉතින් මේ වගේ ප්‍රතිලාභ රසක් තියෙන නට්ස් වර්ගයක් තමයි ආමන් කියලා කියන්නේ. අපි අපේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා බෙනිෆිට්ස් මොනවද කියලා ආමන් වලින් ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වගේ වීඩියෝ තව තවත් මම දිරිමත් කරන්න මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න සහ මේ වීඩියෝ එකේ කියවෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලත් දාන්න. ඉතින් ඒක කමෙන්ට් කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ තවත් වැදගත් වටිනා තොරතුරු රසක් එක තවත් වීඩියෝ එකකින් ඔබ හමු වෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරනවා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගන්න ඔබට හැකියාව ලැබේවා කියලා.